ළමා කාලේ පුංචිම කාලේ පටන් ගන්නේ කල්තර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ගම්මානයක්. ඒකට ඒක දැන් නම් ගම දුෂ්කර නෑ. දැන් ගඟට පාලමක් වැටිලා ගම නගරෙත් එක්ක සම්බන්ධ වෙලා ඒ කාලේ ගම අත්හැරලා යන මිනිස්සු ප්‍රමාණය වැඩි. ඒ ගමට කියන රැටියල කියලා. රැටියල කියන ගම ප්‍රසිද්ධ වුණේ මෑත කාලෙක වාසනා බේකර්ස් නිසා. වාසනා බේකර්ස් දයානන්ද කියලා කියන්නේ මම හිටපු ගමේ මට වඩා වැඩිමල් කෙනෙක්. මට ඔහු අඳුර ගන්න හම්බෙන්නේ මගේ තාත්තා විදුහල්පතිවරයෙක් හැටියට ඒ දුෂ්කර පාසලේ කවුරුත් මොන යනකොට ගිහිල්ලා දුෂ්කර පාසලේ ගුරු නිවාසයේ පදිංචි වෙලා ඒ පාසලේ විදුහල්පතිවරයෙක් වැඩ වාර ගන්නවා. මගේ තාත්තට ජීවිත කාලෙම තිබුණේ මම පුංචිම කාලේ තාත්තා වේට්ටි අඳිනවා. වේට්ටි අඳලා ජාතික ඇඳුම ඇඳලා අර උතුරු සල්ලුකුත් දානවා කරවටේට. අර කන්නංකර මහත්තයා වගේ. CWW කන්නංකර මහත්තයා. හැබැයි ටික දවසක් යනකොට තාත්තා වේට්ටි ගලවලා සරණට මාරුවෙනවා සුදු සරණට. එතකොට අපිට දැනෙනවා ගෙදර ආර්ථික තත්ත්වය ටිකක් අඩු වෙනවා කියලා. තාත්තා වේට්ටියෙන් සරණට මාරු වෙන්නේ ආර්ථික තත්ත්වයෙන් හින්දා. මොකද තාත්තට හම්බ කරන්න වෙන මාර්ග තිබ්බේ නැහැ. උගන්වපු එක තමයි තාත්තා කළේ. ඒකත් මුළු දවසම පාසලට වැඩ කරේ. ඊට පස්සේ අම්මා හෙදියක් අම්මා නගරේ හොරන් නගරේ රෝහලක වැඩ කරේ. ඒතකොට මේ දෙන්නගේ සල්ලි වලින් අර ගුරු නිවාස තමයි අපි ජීවත් වෙන්නේ. මට පුංචි කාලේ පාසලේ හැදෙන්නේ මම. මට මතකයි තාත්තා පන්ති වල උගන්වනකොට විදුහල්පති හැටියට අනිකයි පන්සල් වල ගන්නවා. ඒතර මම ගිහිල්ලා තාත්තාගේ පන්ති වල වාඩි වෙලා ඉන්නවා. ඒතර එයා කවි කියනකොට මම අහගෙන ඉන්නවා. ඒ ගඟට නාන්නවා එක් කරගෙන යනවා. දැන් අද අපි දරුවෙක් ගඟට ගිහින් අලකටවත් එක්ක යන්න බෑ. දැන් නම් ගඟවල වලට එක්කගෙන යන්නත් බෑ. කළු ගඟේ මිනි ගන්න කිඹුලෝ ඉන්නවා. මේ මෑතක අපේ ගමේ තරුණයෙක්ව කළුතර කිට්ටුව පළවෙනි කිඹුල් දඩේ මේ. දැන් ඉතින් භයානකයි තත්ත්වය. කො ලේරහකට කිඹුලෙක් ගඟක ඉන්නවා කියලා කියන ඊට පස්සේ මිනිස්සුන්ට ගඟට බහින්න බෑ කියන්නේ. ඉතිහාසයේ කවමදාකවත් කළුතර ගඟවල වල කිඹුලෝ හිටියේ නැහැ. කළුතර මොනරු ඉන්නවා. මගේ වත්තෙන් තරක් මනුස්සයෙක් දෙන්නෙක් ඉන්නවා. වඳුරු රංචු දෙකක් ඉන්නවා. මේ අපේ ගම් වලට ආගන්තුක දේවල්. එහෙනම් අපේ පරිසරයේ තිබිච්ච අර හිතකාමීව ඉස්සර වඳුරු බලන්න අපි ට්‍රිප් යනවා. වඳුරු බලන්න කතරගම යනවා. කතරගම දෙයගේ වාහනේ කියලා කියන්නේ මගේ වත්තේ කතරගම දෙයගේ වාහන 22ක් පාක් කරලා තියෙනවා. පාකින් පීස් දෙවන්නේ නැහැ. මගේ ගත්ත ගහක් තියා තියාගන්නත් බෑ. අර යන්නේ කොට අර යන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක්. දැන් දඩුලෙන් වෙලා ඉන්න බුලත් සිංහලට. ඒයි කාමර පස්සේ මේ පොල්ගස් වලින් ඇටි ටිකක් ඉවරයි. මම මේ කියන්නේ තේරුමක් ඇති මේ හැම දෙයක්ම. හරි. මොකද ඔයගොල්ලෝ ගම්වල ජීවත් වෙන අර මෙතන එහා පැත්තට ගියාම කුඹුරු පේන්නේ. මේ කුඹුරු දැක්කම මට ආසයි. මොකද මගේ තාත්තා විදුහල්පතිවරයෙක් වුණත් මම තාත්තත් එක්ක බයිසිකලේ උදැල්ල බැඳගෙන කුඹුරු වැඩට ගියපු කෙනෙක්. මට කුඹුරු වැඩ පුළුවන්. එළවලු වවන්න පුළුවන්. සත්ත්ව පාලනය පුළුවන්. පුංචි කාලේ ඉඳලා අපි හරක් හැදුවා ගෙදරවල වල. කිරි දවන්න පුළුවන්. කිරි මුදවන්න පුළුවන්. රබර් කැටි කපන්න පුළුවන් මට. මොකද අපි කිරි වතු යායවල මැද්ද හිටියේ. ඊළඟට ඒ වවන දේවල් කිරි ටික දවාගෙන අරන් ගිහිල්ලා පාරේ කඩේකට බයිසිකලෙන් අරගෙන ගිහිල්ලා තියලා ඒ හම්බෙච්ච සල්ලි වලින් තමයි පොත්පත් ගන්න අපිට පුංචි කාලේ තාත්තා පුරුදු කරේ. එළවලු කොටුවේ තම්පලා මිටිය මෑකරල් මිටිය අරගෙන ගිහිල්ලා කඩේට දීලා තාත්තා කවදාවත් විදුහල්පති කෙනෙක් වුණා කියලා මේ හැමදේම මගේ අතට දුන්නේ නැහැ. අපිට පුරුදු කරේ එහෙම තමයි. මේ වගේම මට උයන්න පුළුවන්. මොකද පුංචි කාලේ මගේ අම්මා මාරු කරනවා අසාධාරණ විදියට තාම දුර ගමකට. එතකොට අම්මා මාරු කරාම අම්මා පුංචි කාලේ මගේ මල්ලියක් වුණාම පාන්දර 3:00ට පිටත් වෙනවා කොබෝති පොරට හැදන් මට ඒ කාලේ බස් නැහැ. පාන්දර පළවෙනි බස් එකේ ගිහලා හොරණින් ආපහු කොළඹ ලේඩ්විච්ගේ ස්පිරිතාලට යනවා. එහෙ ඉඳලා අම්මා ආපහු රැට කරන රෑ 10. එතකොට උදේ දවල් 9 අම්මා නොදැක තමයි මල්ලි හැදෙන්නේ පුංචි මල්ලි මාස 3කට පස්සේ. ඒතර මල්ලිව නලවන රාජකාරිය අපි කරන්නේ මට හොඳට මතකයි. මල්ලිව කකුල් දෙකේ තියාගෙන බිම් වාඩි වෙලා කකුල් දෙක හොලලා නලවලා මල්ලිව උස්සලා බිමින් තියන්න බෑ. හැරෙන්න හින්දා ඉමීට කරන්නේ කකුල් දෙක පළල් කරලා එහෙම මල්ලිව බිමින් තියලා අපි අපේ වැඩවලට යනවා. ඒතර තාත්තා මට කියා දීලා තිබුණා පහල් ලිපේ කියන අපි ගෙදර වී තම්බරම. වී තම්බල වී ටික කොටාගෙන අතර වී ටික තැම්බිලා හරියට වෙයිලාද කියලා බලන්න මාගලේ තියෙන වී එක කකුලෙන් පාගලා අර පොතු ගැලවෙන ගන්නට කොහොමද වී යටේ වෙයිලාද කියලා බලන්න තාත්තා මට ඉගැන්නුවේ. කුඹරේ කලු වී කපාගෙන ආවට පස්සේ වී ටික අර පඩංගු වල දාලා වේල ඉවරුනාට වී යටක් කරගෙන මෙහෙම ගන්න කියලා ටික් ගාන සද්ද එනවනම් ගන්න පුතේ එතකොට වෙයිලා වී ටික පෙට්ටියට දානකොට දෙහි කොළ ටිකක් දාන්න ඕනේ නැත්නම් ඉටියෝ ගහනවා. ඒ කියා දෙන්න කර්මාන්ත මට කියදුවේ තාත්තා. හරි. ඒ කාලේ ඉතින් ගෙදර අපි හරක් හදනවා. පස්සේ තමයි අපි හරක් හදන්න අර දියවන්නව තෝරගත්තා. දැන් අපේ හොඳම හරක් පට්ටි අපි හදන්නේ එතන. ඉතින් ඒක වෙනස් කරගත්තේ නැත්නම් හුඟක් ප්‍රශ්න තියෙනවා. ඒක. ඉතින් මගේ තාත්තා දීපු දේවල් තමයි මම ඔයගොල්ලෝ ගාවට අරගෙන ආවිල්ලා. තාත්තත් මගේ ඉස්කෝලේ විදුහල්පතිවරු සහ ගුරුවරු. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ දරුවන්ටත් ගුරුවරු විදුහල්පතිවරු මේ ස්වාමීන් වහන්සේලා හරි වැදගත්. අපිට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මම ටික ටික කතා කරගෙන යන්නම්. මොකද අපි හැමදේම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මොකද දරුවා ඉහළට යනවා කියන එක තමයි අපේ එකම ආශාව. නේද? හැම කෙනෙක්ම දරුවෝ වෙන්නේ නැහැනේ. අපි මට තාත්තලා කියන සමහරවල් අඬාලා සමහරවල් බලගෙන අපි හැමදේම කරේ ඉතින් අපේ දරුවෝ වෙනුවෙන් අපි කෑවේ නැහැ, ඇන්දේ නැහැ. ඇත්ත අපි ඒ ඔක්කොටම වඩා හිතන්නේ අපේ දරුවෝ ගැන. දරුවෝ ආදරේ ඉන්නේ අපි දරුවන්ට. හැබැයි ආදරේ කියන එක අපේ දරුවට විතරක් තිබිලා මදියද?
පොදුවේ අපි කාවකේ දරුවන්ට ආදරය කරන්න ඕනේ. දැන් ඊයේ මම රාත්‍රී එනකොට කෝච්චි මම මේ කවුරුද දෙන්නත් අපි තුන්දෙනාම ආවේ කෝච්චි. මොකද කොළඹ අපි දවසේ රාජකාරී කරලා ඊය හවුස් තුන කැලණි විශ්වවිද්‍යාලයේ දරුවෝ කණ්ඩායමකට මම ඉගෙනුවා. ඔවුන්ගේ ඒ පාඨමාලාව අවසානයේ ඒගොල්ලන්ට අපහු සහතික දෙන උත්සවයේ තිබුණ රාජ්‍ය වාදයකට මම එතනට ගියා. එතනට ගිහලා මම ඒකීකරණ කරනකොට එතනම වැඩ කරපු අපේ තරංගනී රසිකා සහෝදරිය එයා ඉන්නවා දැන්. ඇවිල්ලා මේ මම එනකන් අපි පාර කරනකොට තනුජා සහෝදරිය හිටියා. ඔය තනුජා කායකමගේ කියලා මෙතන ඉන්නේ සහෝදරිය ලංකාවේ ළමා සාහිත්‍යයෙන් 6 වතාවක් රාජ්‍ය සම්මාන දිනපු ලේඛිකාව. එකම එක්කෙනා එහෙම දිනලා තියෙනවා. තරංගනී කියලා කියන්නේ ලංකාව පුරාම තව තනුජා මම තරංගනී තව ළමයි අපි වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක් කියනවා අපි ලංකාව පුරාම යනවා දැන් ලබන ජනවාරියේ නොච්චියගම දුෂ්කර පාසලක වැඩසටහනක් කරන්න කියලා ඊයේ මැද පෙරදිගේ ඉන්න මගෙන් දෙක විශ්වවිද්‍යාලයේ සහෝදරයෙක් මට කිව්වා උඹ ඵලයන් පොඩ්ඩක් අපේ ඉස්කෝලේ වලට මොනවා හරි කරන්න ඕනේ. ඉතින් අපි උගා දුෂ්කර පාසල් වල උතුරු නැගෙනහිර පළාතවල උතුරේ ඊට පස්සේ දකුණේ හම්බන්තොට වගේ දිස්ත්‍රික්ක වල අපි යනවා.